මිස්ට්‍රි බොක්ස් ඇතුලේ ලේ ගෑවුණු පරණ ඇඳුම් ඒ වගේම පරණ ෆොටෝස් විවිධ ගැජමැටික්ස් දේවල් සහ මිනිස්සුන්ව මානසිකව වටන්න පුළුවන් දේවල් පවා මේ මිස්ට්‍රි බොක්ස් ඇතුලේ අඩංගු වෙනවා. අපි දකින මේ ඉන්ටර්නෙට් එක කියන්නේ මේ මහා සාගරයේ මතුපිට පේන රළ විතරයි. මේක පතුලේ ඉතාම අදුරු අපිට හිතාගන්නවත් බැරි දේවල් වෙන කිසිම නීතියක් නැති ඉතාම ගබුරු තැනක් තියෙනවා. ඒ තමයි ඩාර්ක් වෙබ් එක. අද අපි කතා කරමු සාමාන්‍ය මිනිස්සෙට හිතාගන්නවත් බැරි හැබැයි ඩාර්ක් වෙබ් එකේ විකිනෙන දේවල් සම්බන්ධව. පළවෙනි දේ තමයි මිස්ට්‍රි බොක්ස්. මේ මිස්ට්‍රි බොක්ස් වල මොනවා තියනවද මොන වගේ භයානක දේවල් තියනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. මට හොයාගන්න පුළුවන් වෙච්ච විදිහට මේ මිස්ට්‍රි බොක්ස් ඇතුලේ ලේ ගෑවුණු පරණ ඇඳුම් ඒ වගේම පරණ ෆොටෝස් විවිධ ගැජමැටික්ස් දේවල් සහ මිනිස්සුන්ව මානසිකව වටන්න පුළුවන් දේවල් පවා මේ මිස්ට්‍රි බොක්ස් ඇතුලේ අඩංගු වෙනවා. මට හිතන විදිහට මේ මිස්ට්‍රි බොක්ස් කියන්නේ ස්කෑම් එකක්. මොකද හැකර්ස්ලා වේවා එහෙම නැත්නම් අපරාධකරුවෝ වේවා ඒගොල්ලොන්ට මේ වගේ වැදගත් සාක්ෂි පෙට්ටියකට දාලා තවත් මිනිස්සෙක් යවන්න තරම් මොලේ අමාරුවක් නැහැ. හැබැයි මෙතනදී එකම එක ක්‍රිටිකල් පොයින්ට් එකක් තියෙනවා. මේ මිස්ට්‍රි බොක්ස් ඕඩර් කරන මිනිස්සුන්ගේ ඩීටේල්ස් ඒගොල්ලොන්ගේ ඇඩ්‍රස් ඒගොල්ලොන්ගේ නම් වගේ දේවල් හැකර්ස්ට ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟ දේ තමයි මේ ඩාර්ක් වෙබ් එක හරහා අපිට පුළුවන් හැකර්ස්ලව හයර් කරන්න. මේ හැකර්ස්ලව හයර් කරලා සෝෂල් මීඩියා account hack කරන්න ඊට අමතරව මේ හැකර්ස්ලා ටීම් විදිහට අරගෙන විශාල සයිබර් ඇටැක්ස් සිද්ධ කරන්න පුළුවන් වෙනවා. ඊළඟ දේ තමයි zero day exploit සම්බන්ධ වැදගත් කරුණු. DI එක ටච් එකේ ඉන්න කෙනෙක් නම් zero day exploit කියන වචනේ ඔළුවට පත්තියංගලා ඇති. හැබැයි channel එකට අලුත් කෙනෙක්ට මම මේක සම්බන්ධයෙන් පැහැදිලි කරන්නම්. zero day vulnerability කියන්නේ සාමාන්‍යයෙන් යම්කිසි software එකක් වගේ දෙයක තියෙන දෝෂයක් ඒ අදාළ software එක හදපු developers ලා දැනගන්නත් කලින් හැකර්ස්ලා ඒවා තියෙන software එකේ තියෙන දෝෂි දැනගෙන අන්න ඒක හරහා ඒ software එකට මොකක් හරි attack එකක් කරන්න පුළුවන් අවස්ථාවක් දැනගන්නවා නම් අන්න ඒකට කියනවා zero day vulnerability එකක් කියලා. මේවා මිලියන ගණන් වලට සෙල් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න Photoshop එක තියෙනවා. Photoshop එකේ zero day vulnerability එක යම්කිසි hacker කෙනෙක් හොයා ගන්නවා. ඒ hacker ඒ zero day vulnerability එක dark web එකේ විකුණන්න දානවා. එතකොට තව කෙනෙක්ට පුළුවන් අන්න ඒක අරගෙන ඒක හරහා මොකක් හරි attack එකක් දියත් කරලා Photoshop එක වටන්න. ඩාර්ක් වෙබ් එකේ විකිනෙන ඊළඟ දේ තමයි මිනිස්සුන්ගේ ඩිජිටල් ලයිෆ් එක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ක්‍රෙඩිට් කාඩ් ඩීටේල්ස්, ඒගොල්ලෝගේ පර්සනල් ඩීටේල්ස් වගේ දේවල්, ඒගොල්ලෝගේ ෆොටෝස්, ඊට අමතරව ඒගොල්ලෝගේ තියෙන සමහර සෙන්සිටිව් ඩීටේල්ස් පවා මේ ඩාර්ක් වෙබ් එකේ ඉතාම අඩු මුදලට විකිනෙනවා. සමහර වෙලාවට ඩොලර් 7 ගණන් වලට මේවා විකිනෙනවා. ඒ වගේම ඩාර්ක් වෙබ් එකේ Netflix, Spotify වල වගේ ප්‍රීමියම් account ඉතාම අඩු මුදලට සෙල් වෙනවා. unlimited fly කරන්න පුළුවන් ටිකට්ස් පවා මේ ඩාර්ක් වෙබ් එකේ සෙල් වෙනවා. ඒ වගේම ඊළඟ දේ තමයි මේ ඩාර්ක් වෙබ් එකේ ඉතාම සංකීර්ණ ක්‍රම පාවිච්චි කරලා හදපු ඉතාම සූක්ෂම ෆේක් NIC, ඒ වගේම ෆේක් පාස්පෝර්ට්, ඒ වගේම ෆේක් යුනිවර්සිටි ID වගේ දේවල් සෙල් කරනවා. මේ හැම දෙයක්ම ඇහුවම ඔයාලට පුදුම හිතෙන්නේ නැති. ඔයාලට මේ ඩාර්ක් වෙබ් එක ඇතුළට ගිහින් බලන්න හිතෙන්නේ නැති. හැබැයි මට ඔයාලට දෙන්න තියෙන වැදගත්ම සහ වටිනම අවවාදය තමයි මේ දේ කිසිම වෙලාවක ටෙස්ට් කරන්න යන්න එපා. මේක මේ වීඩියෝ එක බලලා ඔයා සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න ඕන දෙයක්. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාගේ අදහස් මොකක්ද? පල්ලෙහාන් කමෙන්ට් කරන්න.